වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඔතන දියල්ලක් තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා රත්නපුර පාලාබද්දල පාරේ තිබ්බලගේ තමයි ෆොටෝ ගන්න महाविहारे महासंगरुने मुविन्नगे पुतु गुणवरुणावे तव कपदहसक अपहट पिहिटै दुरिंदुरट पिडु सिंगा बडिनु मन कहमल पुकुरु वगे रम्मिलिसे ධර්මරාජවල නැගින හරි අපිට මේ ලාහිති පේනවා සිරිපාදේ යන්න ආපු අරාබිකාරයෙක් අපිට සූම් කරලා වෙන්නන්න පුළුවන් ඕන්න අරාබි ඉඳන් තමයි එක්කන් ආවේ ඊට පස්සේ අරාබිකාරයෙක්ගේ ගයිඩ් ඉන්නවා පිටිපස්සේ අරාබිකාරයව එක්කන් ආපු දෙන්න ඉන්නවා
ධර්මරාජකලෙන් පහු කරලා සීවගංගුල හරියට යන්න හම්බෙන හයිප් එකේ හවාරි කියන්නේ ඉතින් මාර ලස්සන අත්දැකීමක්. ඒක මං හිතනවා හැම මිනිස්සෙක්ම විඳනනම් මාර එකක් ඒක. වෙනම අත්දැකීමක් දියැලි ටික ඇක්ටිව් වෙනවා. යන මේ පරිසරය විඳින මිනිස්සුන්ට අවශ්‍යම කරන අත්දැකීම තමයි හවාරි කියලා කියන්නේ. ඉතින් දවසක ඔයාලත් ඇවිල්ලා මේ අත්දැකීම ලබන්න ලැබේවා. අඳුරුනින් එක එළියවුවා නුඹ මට රිදුණු පපුවට සැනසුමක් නුඹෙවුම මලක් නොව නුඹ කසක් මූවා දළුලන ඇත්තටම හරි ආදරෙන් නිමි නුඹ ළඟ පොද වැස්සක් වැටුනාම අපි තව නම් වෙනවාද එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ. ඒස් අපිට හම්බුණා හෝටන් තන්නේ නෙලු සිරිපාද අඩවියෙන්. තියෙන්නේවා මේ ලයින් එකම නෙලු තමයි ඉතින් ඔක්කොම දැන් පර වෙලා තියෙන්නේ. නෙලු සාමාන්‍යයෙන් මේ වේරියන්ට්ස් එන්නේ කියන්නේ ඩ්‍රයි සීසන් එකේ ඇවිල්ලා මේ يعني රේනි සීසන් එකට ආවහම ඒක පර වෙනවා. දැන් මේ පර වෙන කාලේ තියෙන්නේ. දැන් මේ සීතගඟුල හරියට එද්දි නෙලු තියෙනවා. සීතගඟුලට නම් දැන් සෑහෙන ළඟ. ඉතින් අවාරි කියලා කියන්නේ පරිසරයේ විඳින මිනිස්සුන්ට මාරම එක්ස්පීරියන්ස් එකක්. හිතන්න දැන් නෙලු අපි ඒ හොන් දැන් විතරයි තියනවා කියලා පරිසරයේ ගැන එක දන්න අය දන්නවා මේ තියනවා කියලා. හැබැයි ඔයාලා හිතන්නේ හොන් දැන් විතරයි කියලානේ. හැබැයි එහෙම නැහැ. ඉතින් අවාරි කියන්නේ මේ වගේ මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් තියෙන ප්ලේස් එකක්. ඒක මම ලියන්නේ අර කියන්නේ ලුණු මිරිස් අර ලියා ගන්නවා මෙහෙම කරනවා ඔක්කොම කරනවා පරිප්පු සාදා ගන්නවා හැබැයි ලුණු ගිනි ටිකක් විතර ඉගෙන තක්කලි දාන්න සුදු අලුත් channel එකක් හදලා ඊට පස්සේ දාපු අපේ අම්මට ටික අම්මට සිරිවිල කුක්බුක් කියලා හරි ඒක හරි දාන්න මුන්ට අර බ්ලොග් එකෙන් දීම කරනවා බඩතරන්නේ සිරිවිල බලවත් කෙල්ල ඔක දැන් රත් වෙලා මේ ඉදෙනවනේ ටික කැරට් නෙමෙයි බං තෙල් What like India? බලන්න ඕනේ මුන් දෙන්න වෙන විදියට එක වෑංජනයක් අතදී බත් එක්ක අර කිලෝ එකක් අඩි ගන්නවා මොනවද විතරක් මතකද කොහොම කළු වෙන්න කරලා තිබ්බා විතරේ පැත්ත කළුව අම්මන්ටිලා වැඩ තමයි ඉන්නේ 6 දෙනයි හරි හාල් 500යි බෙහෙර ඉන්නේ කන්න නෑ නේ වරේ නෑ අවුලන්නේ ෂේප් අම්මයි වගේ රහයි වරේ අවුලන්නේ මේමයි මේ පහේ පොඩ්ඩක් ඩවුට් තියෙනවා මට නෑ අපි කඩාගෙන අවුලන්නේ නෑ කවන්නේ මේක අපි කල් මයිසාන වෙක් උන් මම අදික දා ගන්න වටයක් උඩ කරන යට ටික හැබැයි මචං ඉදිලා ඉතින් මන්නා හිතන්නේ මම දන් කුඩනේ අර ජැපනීස් රයිස් එක ඔය නේද ඈ ජැපනීස් රයිස් එක ස්ටිකි රයිස් එක තායි අපි එන්නේ ස්ටිකි අපි නිකන් කාලේ ස්ටිකි කරානේ ඔහොම අරගෙන අර පොඩි අර ස්ටික් දෙකයි
නොඩි කරවරත් මිනිස් සඩින් වගේ පාරක ලස්සන බල බල එන්න. බොහොම පිං ඔයාලට. පාටහල් දෙවා අපි උඩ තමාවක හිටු උදේ නැගිට්ටගෙන මතකයි පාර පුරායි. බත් එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. රස් පාරක් විතර ඉව්වා ඒක. ඇත්තටම මේ කියන්න ඕනේ දැන් අපි කොල්ල විතරක් ආව නම් අපි උයාගෙන කන්න ඕනේ මාර අමාරුයි කියන්නේ බත් එකක් කොල්ලොන්ට උයනවා කියන එක. ඒකට ඇත්තටම අපිට මේ මාර උදව්වක් වුණා මේ දෙන්න. ඒගොල්ලෝ උයපු නිසා තමයි අපිට ඊයරය කන්න හම්බුනේ. නැත්නම් අපිට ඊයරය කන්න වෙන්නේ නැහැ. මොකද කොල්ලෝ විතරයිනේ කොල්ලොන්ට උයන්න ටිකක් අමාරුයි. ඇත්තටම මේකට මාර විදිහට අපි තෑන්ක් කරනවා අපේ බඩ පිරෙව්වට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. පාට දෙකයි කියලා කිව්වේ ඉදිච්ච ඇට දෙකයි අම්මට 3යි ඔක්කොමට 5යි යන්නේ දැන් මේවා තියා පස් පාරක් විතර වතුර දිය ඉක්ුවා කියලා කියන්න නැත්නම් ඒක හරි ඒක රෙකෝඩ් වුණා දැන් වෙලාව 6යි වතුරට ලෑස්ති වෙලා ෂිප් එකේ මේ ආව අපි මම දැන් අමාරු ලස්සනම දවස් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. පට්ට ලස්සනයි අද. මල්ලාගෙන තුට්ටු දෙක තුන සනවාර කෑම වේලට පහකරන් යන වන්දනා නඩ සොයනවා සුආධ්‍යාත්මික වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටද වසන්තේ අගමල් පිපෙනකන් නිරන්තරේ දුක් ඉතින් ඊයේ වැස්ස සෑහෙන්න අද නම් වැස්ස නැහැ තාම අපි බහින ගමන් ඉන්නේ අවාරේ කවුරු හරි යන කෙනෙක් ඉන්නවා නම් පලාබද්දල සීන් එක ඇවිල්ලි ඉවරලා පලාබද්දලට ඇවිල්ලා පලාබද්දල වයිල්ඩ් ලයිෆ් ඔෆිස් එකක් තියෙනවා. ඒකෙන් අවසර අරගෙන අපි 6ක් ගියා අපිට 1500ක් වගේ ගියේ. යන්න පුළුවන්. ඔතන විස්තර